සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම ෆ්ලර්න් එකඩමි අපේ YouTube channel එකට. ඔයාගේ PC එකත් slow වෙලාද? temporary files පිරලා මෙන්න මේ විදියට ඔයාගේ machine එකෙත් C එකේම full වෙලා තියෙනවද? එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ machine එකේ temporary file ටික හරියටම clear කරගන්න එක. එතකොට ඒ වගේ temporary file ටික අපි clear කරගන්නවා නම් හරිද? අපේ machine එකේ අපි මුලින්ම යන්න ඕනේ මෙතන start එකට ගිහිල්ලා අපිට run කියන එකට යන්න පුළුවන්. නැත්නම් ඔයාලා මෙතන click කරලා හරි Windows key එකත් එක්ක R එක press කරන්න. එතකොට ඔයාලට මෙතන මෙන්න මේ විදිහට run කියන command එක හම්බ වෙනවා. හරිද? එතකොට ඔයාලා ගොඩක් softwares පාවිච්චි කරනවා නම් ගොඩක් softwares පාවිච්චි කරද්දී ඒකේ temporary files ඔයාගේ machine එකේ load වෙනවා. හරිද? ඒ load වෙන temporary file එක ටික හරිද? ඔයාගේ machine එකේ ඔයාලට ඇත්තටම useful නැහැ. ඒ software එක close වුණාන් පස්සේ ඒ temporary file ටික ඔයාගේ machine එකේ ඒ විදිහටම save වෙලා තියෙනවා. එතකොට අපිට අන්න ඒ ටෙම්පරරි ෆයිල් ටික අපේ මැෂින් එකෙන් ක්ලියර් කරගත්තොත් අපිට ගොඩක් ස්පේසස් හම්බ වෙනවා. හරිද? ඒ වගේම අපේ PC එක තවත් ස්පීඩ් වෙනවා. හරි? එතකොට පළවෙනි ස්ටෙප් එක තමයි අපේ මැෂින් එකේ තියෙන ටෙම්පරරි ෆයිල් ටික අපි ක්ලියර් කරගන්න. ඔයා ටයිප් කරන්න run එකට ඇවිල්ලා. හරිද? Windows R ගහලා run එකට ඇවිල්ලා මෙන්න මේ කමාන්ඩ් එක. perfect මෙන්න මේ කමාන්ඩ් එක ටයිප් කරගන්න. ටයිප් කරලා මේක ඕකේ කියලා දුන්නාන් පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ඔයාගේ මැෂින් එකේ තියෙන ටෙම්පරරි ෆයිල් ටික පෙන්නනවා. එතකොට ඔයා මේකේ තියෙන එකක් උඩ ක්ලික් කරලා හරිද මේකේ තියෙන එකක් උඩ ක්ලික් කරලා control A ගහන්න. control A ගහන්න. එතකොට ඔයාලට all files select වෙනවා. select වුණාන් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ keyboard එකේ shift එකත් එක්ක delete key එක press කරන්න. press කරලා මේක yes කියන එක දෙන්න. එතකොට ඔයාගේ මැෂින් එකේ තියෙන මේ ෆයිල් ටික clear වෙයි. එතකොට එක ෆයිල් එකක් දෙකක් ඉතුරු වෙන්න පුළුවන්. ඒක currently දැන් run වීගෙන තියෙන software එකේ temporary file එක. හරි? ඒක issue එකක් නෑ. ඒක එහෙම අතරින්. හරිද? ඊට පස්සේ ආපහු මේක skip කරලා දාමු. හරි? ආපහු ආඩ කරන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා Windows key එකත් එක්ක R එක press කරන්න. press කරලා මෙන්න මෙතන type කරන්න. හරි? දෙවෙනියට මෙතන temp කියලා type කරන්න. temp කියලා type කරලා මේකත් okay කියලා දාන්න. දැන් මම පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් temporary file ඔයාගේ machine එකේ තව තියෙනවා. මෙන්න මේ ටිකත් ඔයාලට control key එකත් එක්ක ඒක press කරන්න all select වෙනවා ඔයාගේ machine එකේ තියෙන temporary file ටික. හරිද? මේවත් softwares වැඩ කරද්දී ඒකේ තියෙන temporary files තමයි load වෙලා තියෙන්නේ. හරිද? ඒතකොට මේක delete කරා කියලා machine එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට machine එක පොඩ්ඩක් තව ටිකක් perform වෙනවා විතරයි වැඩි වෙනවා. හරිද? performance වැඩි වෙන එක තමයි වෙන්නේ මෙතන. ඒතකොට මෙයාවත් මම ඇවිල්ලා shift key එකත් එක්ක මම delete key එක press කරනවා. yes කියලා දෙන්නම්. මේකත් මම delete කරලා දානවා. හරි? එතකොට මේකේ continue කියලා දාමු. ඔන්න ඔය විදිහට files ටික delete වෙනවා. files කීපයක් ඉතුරු වෙනවා. දැන් run වීගෙන තියෙන softwares වල ඒවා. ඒත් මම මේක skip කරලා දානවා. ඔන්න ඔය විදිහට delete කරගන්න පුළුවන්. ඊළඟට ඔයාලට තියෙන්නේ ඔයාගේ machine එකේ ආයේ මෙතනට ගිහලා Windows එකත් එක්ක R එක press කරන්න. මෙතනදී type කරන්න percentage mark එක type කරලා මෙතන temp කියන මෙන්න මේ command එක දෙන්න. percentage mark එක type කරා temp කියලා type කරා percentage mark එක type කරා. එතකොට මේක type කරලා මෙතන okay කියලා දෙන්න. මෙන්න ඔයාලට මෙතනත් තවත් temporary files ගොඩක් තියෙනවා. හරිද? මගේ machine එකේ දැන් ගොඩක් දවස් මේක clean කරලා නැහැ. හරිද? එතකොට මෙන්න මෙයාවත් මම control A press කරලා මෙන්න all select කරගත්තා. මේකත් මම shift key එකත් එක්ක delete ගන්නවා. yes කියලා දුන්නාම පස්සේ මගේ machine එකේ මෙන්න මේ විදිහට file ටික delete වෙනවා. හරි? මම මෙතන මේ try again දෙනවා. මේ ටික මම මෙතන ගිහලා skip කරනවා. දැන් මේ currently run වෙන softwares වල temporary file ටිකක් තමයි තියෙන්නේ. ඒක skip කරලා දාම issue එකක් නැහැ. ඒක ඔක්කොම ටික අපේ clear වෙනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. GB 4ක් වගේ තිබ්බා temporary file මගේ machine එකේ. ඉතින් මගේ files ටික delete වුණා. හරි කීපයක් ඉතුරු වෙලා තියෙනවා. හරිද? මේ අර Creative Cloud උත් එක log වෙලා දැන් logging එකේ තියෙන files ටික තමයි මේ අපේ මේ විදිහට delete වෙන්නේ නැත්තේ. හරිද? එතකොට මම මේකත් close කරා. මගේ machine එකේ බලන්න පුළුවන් ඔයාලට space එක පොඩ්ඩක් මට හම්බුණා. හරි 14යි තිබ්බේ. මෙතන දැන් 19ක් ඇවිල්ලා තියෙන space එක. හරි. machine එක තව පාර restart කරලා ඉවර වෙලා ආපහු delete කරා නම් සමහරවිට තවත් space අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කරන්න තියෙන තව එකක් තමයි මෙතන ගිහලා Windows එකත් එක්ක R එක press කරලා හරිද? මෙතන type කරන්න clean mgr කියලා. මෙතන ගන්න clean mgr කියලා type කරන්න. හරිද? type කළා ඒකත් okay කියලා දෙන්න. ඔයාලට මෙන්න මේක C එකේ තියෙන ඒවා ඔයාලට clean කරගන්න පුළුවන්. මෙන්න මෙතන C එක click කරලා okay කියලා දෙන්න. මෙන්න මේ message එක ඔයාලට හම්බ වෙනවා. එතකොට මේකෙදි ඔයාලට තියෙන මෙන්න මේ ටික්ස් ටික දාලා හරිද? මෙතන තියෙන ටික ටික ඔක්කොම දාගන්න. හරිද? recycle pin එකේ මොකුත් නැහැ මගේ. recycle pin එකත් එක්ක එකක් දාගන්නවා මම.
මෙන්න මේ ටික ඔක්කොම දාලා හරි ටෙම්පරරි සර්වර් ටික ඔක්කොම මම මෙතනින් දාලා මම මේක ඔක්කොම දාලා මෙතනින් ගිහලා ක්ලීන් කියන එක දාගන්නවා. ඕකේ කියලා දුන්නා මේ ෆයිල් ටික ඔක්කොම ක්ලීන් වෙනවා මේකෙදි. හරි ඒකට පොඩි වෙලාවක් යනවා. මම මේක ඕකේ කියලා දාන්නම්. එතකොට අප්ඩේට්ස් ක්ලීන් අප් හරි ඒකත් මම දාගත්තා. මම මේකත් ගිහලා ඕකේ කියලා දෙනවා. ෆයිල්ස් මේකට සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් යනවා. හරිද? මම ඒ වෙලාව වෙනකම් පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා දාන්න. හරි. දැන් මගේ මැෂින් එකේ තිබ්බ ටෙම්පරරි ෆයිල් ටිකයි ඔක්කොම ටික ඩිලීට් කරගත්තා, ක්ලීන් කරගත්තා. මෙන්න මේ විදිහට ඔයාගේ මැෂින් එකත් ඔයාට පුළුවන් මැෂින් එක පොඩ්ඩක් ක්ලීන් කරගෙන ස්පීඩ් එක වැඩි කරගන්න. මේක සාමාන්‍යයෙන් ඔයාගේ මැෂින් එකෙත් මාසෙන් මාසෙට කරා නම් ඔයාගේ මැෂින් එක හැමදාම ක්ලීන් එකේ ස්පීඩ් එකේ තියාගන්න පුළුවන්. හරි. මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන්ම ඒක ඔයාට ක්ලියර් කරලා දෙන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.